ආයිබෝවන් අදත් කල්පනා බවන්ට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ආදරෙන් ගෞරවයෙන් සුබ උදෑසනක් වේවා. උදෑසනින්ම ඉතින් අදත් මම කල්පනා බවන්ට මේ වීඩියෝ දානවා බලන්න කියලා කියන එක. මම බලන්න නෑ ඉතින් දෙයක් නෑ. අපි හැමතිස්සෙම මම එක කියන දෙයක් මේ අහන්න තමයි ඕන. ඉතින් මේක විනාඩි 10ක් වාවි 15ක් 20ක් යාවිද දන්නේ නෑ. ඉතින් මේ මම ඔයගොල්ලන්ට කියනවා බලන්න කියලා. ඉතින් මේ මම මේ පිරිසිදු ජල බඳුනක් අරගෙන ඒගොල්ලන්ට ඇත්තටම මේ පිරිසිදු කතා බහක් තමයි දාන්නේ. ඒකයි මම ජල බඳුනකින් විශේෂයෙන්ම ඔප්පු කරන්න දෙයක් නැහැ. ඉතින් මගේ ඥාතිය නිසාමයි මම මේක ජල බඳුන ගන්න. හේතුව කොයි මොහොතක හරි ආයි ජල බඳුන හිස් කරනවා. ඒක මම දන්න හින්දා තමයි මේ කතා බහ ගන්නෙත් ඒකයි. මට ඇත්තටම මේ ගලපලා කතා කරන්න තේරෙන්නේ නැහැ. විලාවකට මම දෙතුන් පාර මේ වීඩියෝ ගන්න උත්සාහ කරනවා. දැන් දෙතුන් පාරක් උත්සාහ කළා පුතා හරහා තමයි මේක දාගෙන කරගන්න හදන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට මම කියනවා අද මම ඔයගොල්ලන්ට සංසාර පුරුදු කියන මාතෘකාවෙන් තමයි ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංසාර පුරුදු. ඉතින් මම හැම දෙයක්ම ඔයගොල්ලන්ට කියනවා මගේ භවතරණ දැන් මේ කියන්නේ මේ channel එකෙන් නවත්තලා තියෙනවා කල්පනා භවණෙන් බලන එක. ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. මගේ පුතාගේ page එකක් තියෙනවා. රසාස්වාදනයේට නවකතා කියන Facebook එකේ ඒක ඔයගොල්ලන්ට ඒ හරහා බලන්න පුළුවන් භවතරණ ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒකත් ඔයගොල්ලන්ට කියන ගමන් මගේ පුතා channel එකක් කරනවා. ඒකේ තේමාව තමයි අඳුරු ඇති දෙයක් ආලෝකයට ගේම ගෙනීම කියන එක තමයි. ඒ කියන්නේ channel එකේ නම. ඉතින් ඒක ක්‍රයිපෝස් කියලා තමයි ඉංග්‍රීසියෙන් මගේ පුතා ඒක දාලා තියෙන්නේ. ඒකත් ඔයගොල්ලෝ බලන්න කියන ගමන් ඔන්න අද මම සංසාර පුරුදු කියන සංසාරේ අපි හැම දෙයක්ම කරන සංසාර පුරුදු කියන මාතෘකාවට අනුව මට පුළුවන් විදියට ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරලා දෙනවා මේ කතා බහ බලන්න කියලා කියන ගමන් ඔන්න සංසාර පුරුදු. ඔයගොල්ලන්ට භවතරණ බලනවා නම් බැලුවා නම් මගේ මේකේ තියෙන කොටසක් යනකම් කොටස් 50 ගානකට විතර තියෙනවා. ඒක ඉතින් පොඩි කොටස්නේ. හැබැයි මගේ පුතා කරන දේ මට කොටස් 5ක් 6ක් එකවර දාගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකත් කියන ගමන් ඔන්න බලන්න මම ඉතින් ඔයගොල්ලන්ට කියන මේ දේව ඇදහිලි සහ මේ විශ්වාස සහ මේ බුදු පියාණන් වහන්සේගේ ඒ සියලුම දේවල් අපට සංසාරේ පුරුදු තියෙන්න ඕනේ කරන්න. මම ඔයගොල්ලන්ට කියවනේ භාවනාව වුණත් එහෙම හැමෝටම කරන්න බෑ සංසාර පුරුදු මේවා. ඒ නොයේ දේවල් අපි කරත් මේක සංසාර පුරුද්දක් කියලාත් මම ඔයගොල්ලන්ට කියන සසරේ එන පුරුදු. ඒකයි මම මේ භවතරණ කියලා කාගේවත් ගැන කතා කරන්න නෙමෙයි මං ගැන. ඔයගොල්ලන්ට මං හොයාගත්තු දේවල් තමයි වැඩිපුරම තියෙන. නැත්නම් කවුරු හරි මොනවා හරි චෝදනාවක් කරොත් ඔය මම ඊයේ කතා බහ කරා ඒ වගේ ඊපෙරේදා ඒ වගේ ඒව දානවා. ඒක වෙනයි කතන්දරේ. හැබැයි මේක මං ඔයගොල්ලන්ට කියනවා මේක මම ඇත්තටම කෙනෙක්ව මේ විවේචන කරන්නවත් කිසියම්ම දෙයක් සඳහා නම් මේක කරන්නේ නැහැ. මේකට මිනිස්සුන්ට යමක් කියලා දීලා හොඳ දේවල් කොටසකට හරි පුරුදු කරන්න තමයි. මොකද ඒකේ මගේ එකම අරමුණ වෙන්නේ දරුවන්. මං ඉලක්ක කරන්නෙම දරුවන් හදාගන්න. ඒකට හේතුව තමයි මම ඔයගොල්ලන්ට කියනවා අපේ භවය මෙතනින් අවසාන නැහැ. ඒකයි. අපේ අවසාන එහෙම ඉවර නම් නියුණා නම් අපිට පුළුවන් වුණේ ඒක අතෑරලා දාන්න. අපි මම ඔයගොල්ලන්ට මේක දාන්නේ නැවත වතාවක් අපි මේකේ උත්පාදනය වෙන නිසා. ඒක හින්දා මට හිතුණා ඉතින් අපි යමක් කරලා තිබුණත් අපිට ඒක නැවත උපදින ආත්මයක අපට හොඳක් වෙයි. අපි හොඳක් කළොත් අපට හොඳක් සිද්ධ වෙයි. ඉතින් ඒක නිසා අපි යන තැනටත් ඉන්න තැනත් අනුව අපි වැඩක් කරගත්තොත් හොඳයි කියලා හිතලා ඉතින් මම මේ කල්පනා භවන channel එකෙන් ඔයගොල්ලන්ට මගේ දරුවා වෙනුවෙන් පටන් ගත්ත මේ channel එකෙන් මම හැම දෙයක් ගැනම කතා කරනවා. ඔයගොල්ලන්ට විවිධ පැති ඔස්සේ මම කතා කරනවා. ගොඩාක් දෙනා බොරු කියලා කියන දේවල් මම සත්‍ය කියලා ඔප්පු කරලා පෙන්වන්න සූදානමක් තියෙනවා මගේ. සත්‍යමයි. මගේ ඥාතිය කැටයක් කරා පීට දෙනවා සත්‍යමයි. ඒක සත්‍යයි. ඒක සොයාගත්තු පුරුද්දට තමයි මම සොයාගත්ත විදියට තමයි මම ඔයගොල්ලන්ට ඒක කියලා දෙන්න තමයි මේ බුතුන් බෝධි පූජාවන් හරහා උත්සාහ කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ කියලා ඒ විශ්වාසය තමයි මම මේ කතා කරන්නේ. අද නම් මම කතා කරන්නේ සංසාර පුරුදු ගැනමයි. පින් කරන්නත් ඇත්තටම සංසාරේ පුරුද්දක් තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ භවතරණ බලනකොට මම හොඳට පෙර භවයේ දෙවි දේවතාවුන් වහන්සේලා විශ්වාස කරලා උතුම් දහම විශ්වාස කරලා මම වැඩ කරපු කෙනෙක් විදියට ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේකෙදි. මේක නිකන් බොළඳ විදියට වගේ නිකන් දැම්මට මේක සත්‍යමයි. ඒ කියන්නේ මං ඒ ආත්මවල නම් අකුරක්වත් ඉගෙනගෙන නැති කෙනෙක්. නමුත් පහුව වෙනකොට ඔයගොල්ලන්ට මේක බලන්න පුළුවන් භවතරණ දිගේ මං ඉගෙන ගන්නවා දෙයක්. අදත් මං එහෙම තමයි අපේ ජීවිත කතාවේ අපිට ආත්ම ගණන්වල අපේ අධ්‍යාපනයත් ඒවට ප්‍රයෝජනවත් වෙනවා. ඇත්තටම මේක ඥාන ශක්තිය.
මේ පෙර භවය ගැන කියනවා කියලා මම ඔයගොල්ලන්ට කියන්නේ ඒකයි. පෙර භවය කියන්නේ විශේෂ ඥාන ශක්තියක් තියෙන්න ඕන. ඒකටත් අපිට සිහි බුද්ධියෙන් මැරෙන්න ඕන. අන්න ඒකින්ද තමයි මම ඔයගොල්ලන්ට මේ අපේ ගාව නැති සතියත් මම බුදු පියාණන් වහන්සේගේ දහම අනුව අපිට සිහිය තියාගන්න හැටිත් මම ඔයගොල්ලන්ට මේ channel එක දිගේ අනාගතේ කතා කරනවා. අද නම් සංසාරේ පුරුදු. ඉතින් ඔව්. මම එතකොට මගේ ඥාතියත් කීප ආත්මයකම මා පසුපස ආබව ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මේක හරහා. මේ අත්තම්මා කියලා මම ඔයගොල්ලන්ට කියන්නේ දැන් මගේ උදව් කරන මේ ඥාතිය ගැන. හිතන්නකෝ ඔයගොල්ලෝ නේද? ඒකයි මම කියන්නේ කර්මානුරූපීව අපට තියෙන දේවල් විඳින්න වෙනවා කොච්චර කලක්ද කියන එක තීන්දුව කරන්නේ අපේම ක්‍රියාකලාපානුව සහ අපේ පව්පින් අපි කරගන්න ආකාරයටමයි. නැවත අගතියකට යනවට වඩා හොඳයි ලැබුණු මනුස්ස භවයෙන්ම අපි මේක ප්‍රයෝජනෙට අරගෙන යම් භවයකටත් මේක රැගෙන ගිහින් ඉවරයක් නැති මේ සංසාර ගමනේ හොඳ පුරුදුම අපි පුරුදු කරගන්න ඕන සංසාරයටත් එකතු කරන්න ඕන. ඒකත් ඒ කියන ගමන් අපි ඇත්තටම දැන් ගොඩ දෙනෙක් හොයනවා මේ ආත්මයේම මේ මාර්ගඵල ලබන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. එහෙම ලබාපු අයත් එක්කත් මම කතා බහ කරලා තියෙන. ඇත්තටම ඔයගොල්ලෝ දන්නේ අපට ඒවා වචනෙන් මේ එහෙම කෙනෙක් කියලා අපට ඒක ඔප්පු කරන්න සාක්ෂිත් තියෙනවා අපට මේ බැලූ කල. එහෙමයි. ඉතින් මම ඒකත් ඔයගොල්ලන්ට කියන සංසාරේ බොහෝ දෙනා ඒ පුරුදු කරත් අපට සමහර දේවල් තියෙනවා මේ අත්හැර ගන්න බැරි පුරුදු. ඒක නිසා අපට අර මාර්ගඵලය ළඟා වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒකත් ඔයගොල්ලන්ට කියනවා. ඉතින් අපට මේ පිරිච්ච නිවන. ඒකයි නිවන් දකින්නවා. ඉතින් පිරිනිවනටපත් වුණා අපේ බුදු පියාණන් වහන්සේ. එහෙමනේ පිරිච්ච නිවන. ඉතින් මේක අපට අවබෝධ වෙන්න ඕන. අවබෝධ වෙනවා ගොඩ දෙනෙකුට අවබෝධ වෙනවා. ඇත්තටම මේක මිනිස්සු විදිහට නම් බෑ. මම ඒක ඔයගොල්ලන්ට කියනවා. මොකද මිනිස්සු ඇත්තටම හිතන්නේ තමන් ගැන විතරයි. ඔන්න මම ඒක අවබෝධ කරගන්න එක්තරා ක්‍රමයක් ඔයගොල්ලන්ට කියනවා. ඒ කියන්නේ මම හොයාගත්ත නිසා ඒක මේ ක්‍රමය කියනවා. අනුන් ගැන සෙවීම නතර කරලා තමන් ගැන හොයන්න පටන් ගත්තොත් අපට සංසාරේ ඕන තරම් අපේ පුරුදු හොයා ගන්න පුළුවන්. කොහොමද හොයාගන්න? සරලයි. හොයාගන්න ක්‍රම තියෙනවා. හොයාගන්න පුළුවන් වෙන්නේ අපි මේ ඉන්න විදියට. ඔන්න ලේසිම සරලම ක්‍රමේ මම ඔයාලට කියලා ඔයගොල්ලන්ට මම කියවනේ මනුස්ස දුවක් සරලව කියන මම වෙන්න ඇති මෙහෙම කියන්නේ කියලා. ඔයගොල්ලෝ නෑ එහෙමත් කියන අය ඇති. ඉතින් මම ඒක දාන්නේ නෑ. මම ඉගෙන ගන්න නැති කෙනෙක් මේ විදියට කියන පළවෙනි කෙනාද මම කියලා මම හිතනවා. එහෙම වෙන්න ඇති. මං අධ්‍යාපනය ලැබලා නැහැ. ඇත්තට මෙහෙම ලොකුවට ලැබලා නැහැ. හැබැයි ඉතින් මං කීවේ එකයි පහවසට වෙනකන් ඉතින් මම දැනුම අතින් පළවෙනිට ළඟා වෙමින් හිටියා. හැමදාම. ඉතින් ඒ වගේ මේ පහවසට විතරයි මං අධ්‍යාපනය. හැබැයි මට සමාජයේදී මං ඉගෙනගත්තු දේවල් වල දැනුම මට ගොඩක් ප්‍රයෝජනෙට ගත්තා තියෙනවා. මං ඒ වගේ මේ සෝබා ධර්මය ගැන ගොඩාක් දේවල් අධ්‍යයනය කරලා තියෙනවා. අධ්‍යයනය කරලා මං කරගෙන තියෙනවා. මගේ ඥාතියත් එහෙමයි මං. එයාත් හොඳට මම හොයලා බලලා තමයි වසර 5ක්ම මං එයාත් එක්ක වැඩ කරලා තියෙනවා. දැන් මේ වෙනකොට. එයා සත්‍යමද කියන එක මම හොයාගෙන තියෙනවා. ඔව් සත්‍යයි. එයා කියන දේ සත්‍යයි. හැබැයි එයා මට පේන්නේ නැහැනේ. මං ඒකත් ඔයගොල්ලන්ට කියන මනසින් දකින කල මට එයා පැහැදිලිව පේනවා. මනසින් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මොකක්ද ඒ කියලා නේ. නෑ හොඳට දන්න අය දන්නවා. මනසින් දැක්කහම අපට අදෘශ්‍යමාන දේවල් මෙහිමයි කියලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒකමද කියනවට වැඩිය මං හිතනවා මේ විශ්වයේ ඇති පුංචි දෙයක් ඒක. මං කරන එක්තරා දෙයක් පුංචි හැබැයි. ඒකයි මං පුංචි දේවාලය කියලා ඔයගොල්ලන්ට හඳුන්වලා දීලා තියෙන පුංචි දෙයක් නිසා. මගේ ඥාතියත් ඒ වගේම අපි දෙන්නගේ මේ සංසාර පුරුදු තමයි අපි මේ ප්‍රයෝජනෙට ගන්න කියන එකත් ඔයගොල්ලන්ට මේ සංසාර පුරුදු කියන මාතෘකාව දිගේ මං කතා කරනවා. මං දන්න දේවල් කියලා කියනවා. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට මෙතනින් පස්සේ හැමදාමත් මේ සෙනසුරාදා දිනේ හැන්නේ මම බෝධි පූජා තියෙන ඔයගොල්ලෝ ඇවිදින්න මගේ ඥාතිය හරහා මේක බලන්න. ඒ වගේම භවතරණ ඔයගොල්ලන්ට බලන්න කියන්නේ මම ඔයගොල්ලන්ට උගන්වනවා දෙයක්. හොඳ ඉවසීමක් මේකෙදි මේ කතාව ඔයගොල්ලන්ට බලනකොට හොඳට තේරෙනවා මේකේ ගොඩ දේවල් ගන්න තියෙනවා. මේ දරුවන්ට වුණත් එහෙම. මේ භවතරණ බැලුවොත් මේ බලන්න දේවල් කියන්නේ දරුවන්ට ප්‍රයෝජනවත් විදිහට ඒක තියෙනවා. ඒ කියන්නේ මේ දේවි කියන මම ඉතින් හරිම හිතුවක්කාරයි. හිතුවක්කාරකම් කරනකොට ඒ වගේ ප්‍රතිවිපාක ලැබෙන හැටිත් මම ඕගොල්ලොන්ට මේකෙන් පෙන්නලා දීලා තියෙනවා. හිතුවක්කාර වුණොත් වෙන දේවල්. ඉදිරියට මට වෙන දේවල් ඕගොල්ලොන්ට හිතා ගන්නවත් බැරි දේවල්. මම වතා කීප දෙයකදීම ඒ භවයේ මේ යනට උත්සාහ කරගන්න. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ භවතරණ දිගේ. මොකද මේ පුජ්‍යලයාගේ හිංසන මට දරා ගන්න බැරුව. මම ඔයගොල්ලන්ට කෙලින්ම කතා කරන සංසාරේ මට උණ ගැහැටම තමයි මේ ආත්මයටත් මට බලපෑවේ කියන දේවල් මම ඔයගොල්ලන්ට කියනවා. මං දුක් විඳින්නට හේතුව. මං එයාගේ හිංසන දරා ගන්න බැරුව ඒ භවයේ ඒ බංගලාවට ආවට පස්සේ දැන් බංගලාවට එනවා මම. කොහොම හරි ඔයගොල්ලන්ට ඉදිරියේ බලා ගන්න පුළුවන් ඒක. වලව්වට එනවා. නුවර. ඉතින් මම නුවරම භව දෙකක
උපාදිනේ පමණයි මම සොයාගෙන මේ දේවල් ඔයගොල්ලන්ට දාන්න උත්සාහ කරන්නේ. පෙර භවය ගැන විතරයි ඔය කියන්නේ. ඊළඟ භවයේ කතාව කියයි මගේ ඥාතියා. ඔයගොල්ලෝ ඒකත් බලන්න ක්‍රයිපෝස් කියන channel එකෙන් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. මොකද ඥාතියා ඇවිදilla රාත්‍රියේ තමයි මේ වීඩියෝ ඔයගොල්ලන්ට විනාඩි 15යි හරියට එයා ගන්නෙ. දුරට ගන්නෑ මම වගේ. මොකද මිනිස්සෙක් වගේ කතා කරන්න බෑ අදෘශ්‍යමාන දේවල් වලට දිගින් දිගට. එහෙම වුණාම මිනිස්සෙක් කියන මට සිහිය අසීය වෙනවා. ඒක මේක වෙනමම විශ්වයේ තියෙන යම් ශක්තියක්. ඒකත් ඔයගොල්ලෝ මම කියන ගම මේක දිගටම ඔයගොල්ලෝ බලන්න. ඇත්තටම බලන්න නම් බෑ අහන්න. ඉතින් මේක බලාගෙනනේ අහන්න වෙන්නේ ඔයගොල්ලන්ට. මේ ජාල බඳුන දිගේ ඔයගොල්ලන්ට ඒක ඇහි. ඒක ඔයගොල්ලෝ බලන්න නෙවෙයි අහන්න කියලා මම කියනවා. ඉතින් ඒ හින්දා මේක සංසාරේ පුරුද්දක්මයි. ඉතින් මේ හිතුවක්කාර දේවිට සිද්ධ වෙන දේවල් ඔයගොල්ලෝ බලන්නකො. බලනකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ලස්සනට තියෙනවා. දකින්න ඇයට ඉතින් ඒක මම සුන්දරව ලියලා තියෙනවා ටිකක් ඉතින් අර දැනෙන්න ලියලා තියෙනවා ඒකමයි ඒ වචනමයි ඒ විදියමයි ඒක මම ඔයගොල්ලන්ට කියනවා පුංචි වෙනස්කම් පුළු මොකද මම එක වචන අකුරක්වත් මට ඒ දැනුණු දේ ඇත්තටම දැන් දැනෙන්නේ නැහැ ඔයගොල්ලන්ට පුදුම හිතේ ඒක මම බවතරන දැන් ලියලා අවසానයි ආයෙ වචනයක්වත් ගන්න මම කැමති නැහැ ඒක තමයි මගේ විශේෂත්වය මම ඒ සොයාගත්තේ එසැනින් ලිව්වා මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා පෑන් 300ක් විතර මට ගියා පිළිගන්නේ නැහනේ ඔයගොල්ලෝ පිළිගන්නේ නැහැ. අවුරුද්දකට වඩා ගියා කාලය නැවත කොලේ පුච්චනවා දානවා ඒ නැවත කරලා අවසානයේ ගත්ත පුංචි කොල කෑල්ලකින් තමයි ඔයගොල්ලන්ට ඔය පේන්නේ භවතරණ මේ කල්පනා භවනි දාලා තියෙන පුංචි කොටසක්. ඔය විදිහට තමයි මම පුංචියට මේ මගේ කතාව හැම පිටුවක් ගන්න පුංචි පොතකට ගත්තේ. මම විශාල CR පොත් 20ක් විතර ඉවරුණා. ඒවා සේරම පුච්චලා අවසానයි. මේ කතාව ලියලා ඔයගොල්ලන්ට භවතරණ දාලා අවසාන වෙද්දී මං ගාව කිසිම සාක්ෂියක් මං තියාගන්නේ නැහැ. ඒවත් මං අවසන් කරනවා. එහෙම තමයි මේ භවයක කතාව දැනුණු සැනින් එක්තරා වෙසක් පොහොය දිනයක තමයි මට මේක දැනුනේ. ඒකටත් මං ඔයගොල්ලන්ට කියනවා ඇයි මට වෙසක් පොහොය දාම ඒක සිද්ධ වුනේ? ඇයි ඒක සිහි වුනේ කියලා. මං කියවනේ ඔයගොල්ලන්ට මම වෙසක් පොහොය දිනයක උදේ වරුවේ පමණයි මල් විකුණලා තියෙන්නේ පෙර භවයේ. පොහොය දිනේට පෙර දවසේ මං මල් විකුණලා තියෙනවා මාලිගාවේ දින 2යි. දෙකකුත් නැහැ. ඒ කියන්නේ මට හවස් භාගයේ ඇති වෙනවා හිසේ කැක්කුම. ඒ හිසේ කැක්කුම නිසා මන් නිවසට එනවා. හරියටම වරු 1:00යි මං මේ මල් වික්කේ. අන්න ඒකයි මට ඇත්තටම ඒ භවයේ පුරුදු වෙන්නේ මේ විදිහට. ඉතින් සංසාරේ මේ දේවල් ඔයගොල්ලෝ බලන්නකෝ. බලලා ඉවරටම ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ මට කියන්න ඕන වෙලා තියෙන්නේ මොනවද? ඔයගොල්ලන්ට මොනවද දෙන්න මම හදාන්නේ. මේ ඇත්තමයි. අපිට මේ මිනිස්සුන්ට මම ඒ කාන්තාවන්ටත් විශේෂයෙන් කතා කරනවා ඉස්සරහට. ඒක දිගේ මම කතා කරනවා මේ ඔයගොල්ලෝ කරන දේවල් වලින් ඔයගොල්ලන්ට ලැබෙන විපාක මම කියලා දෙනවා. ඇත්තමයි වහාම ඔයගොල්ලෝ මේ දුරකථන හරහා නිර්වත පෙන්නමින් ඔයගොල්ලෝ මේ රාග ద్వේෂ ඒවා අවසනයේ ප්‍රතිඵලය මම ඔයගොල්ලන්ට ඉස්සරහට තමයි කියන්නේ. ඒකත් සංසාරේ පුරුදුවා. ඔයගොල්ලන්ට මම ඒක කියන. දැන් ඔයගොල්ලෝ ඔහොම කරනවා නේද? ඔයගොල්ලන්ට මම ඒකයි තමන් ඉන්න විදියෙන් හිතා ගන්නකො මං කොයි වගේ වෙන්න ඇතිද පෙර භවයේ. නේ අපි කෙනෙකුගේ රාගය කියන්නේ අපි කාමයේ අවශ්‍යනවා කියන්නේම ඇත්තම කතාව මේ සංසාර පුරුදු කියන දිගේමයි මම මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට එළියට දෙන්නේ. ඒකයි. ඒකත් බලන්න ඔයගොල්ලෝ මිනිස්සුන්ට මම ඒකයි කිව්වේ එහෙම වුණාම අපට මැරෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් වලට මුණ දීලා අපි හිතමු දැන් ස්ත්‍රී දූෂණ වැඩි වෙලා තියෙනවා. ඕගොල්ලොන්ට හිතනවා එහෙමනේ වැඩි වෙලා. හැබැයි නැති මුළු ලංකාවේම ස්ත්‍රීන්ට මේක සිද්ධ වෙන්න එපා නේද? නෑ. දරුවෙකුට උනත් අපි මං ඒකයි ඔයගොල්ලන්ට කියන්නේ මේ නැවත අපි ඉපදෙන භවය ගැන අපි හිතලා වැඩ කටයුතු කරොත් අපි දුකටපත් වෙන්නේ නැහැ. මොකද අපිට මේ සැරේ නිවන් දකින්නවා හරි මොනවා හරි මාර්ගඵලයක් ලබනවා කියන එක මේ හිතන තරම් ලේසි නෑ. ඒ වගේම මම ඔයගොල්ලන්ට දෙවියන්ගෙන් පිහිට ලබනවා කියන එකත් ලේසි නෑ කියන එක කියනවා. මොකද අපි අර බුදු පියාණන් වහන්සේගේ දහම තුල ජීවත් වෙන අයට තමයි දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ කියලා පැහැදිලිවම මම කියනවා. ඒකේ හොයන්න නම් දෙයක් නෑ. ඔයගොල්ලෝ හොයලා බලන්න. ඒක වෙනයි. හැබැයි මම ඔයගොල්ලන්ට කියනවා මේක ලේසි නෑ දෙවියන්ගෙන් පිහිට ගන්න. අපි හොඳට ඉන්න ඕන. එහෙම ආයට අනිවාර්යෙන් මේ විශ්ව කතන්දරයේ දෙවියෝ නාවත් දෙවියන්ට බෑ ඉතින් දේව විදිහට ඇවිල්ලා අපිට උදව් කරන්න. මම ඒකත් ඔයගොල්ලන්ට කියලා තියෙනවා මේ දුරකථනයේ දිගේ. ඔයගොල්ලෝ මගේ channel එකේ තියෙන වීඩියෝ හිස් බලන්න ඔයගොල්ලන්ට දෙයක් නෑ. හැබැයි අහන්න දෙයක් තියෙනවා කියලා මම අනිවාර්යෙන්ම කියන සෑම අකුරකම සෑම දෙයකම අහලා දැනගන්න දෙයක් ඔයගොල්ලන්ට ඉතුරු වෙලා තියෙනවා. දුප්පත් මගෙන් සහ නූගත් මගෙන්.
මේ දෙකම මම ඔයගොල්ලන්ට කියන ගමන් මේ channel එක බලන්න කියලා කියන්නේ දිගින් දිගට මම ඔයගොල්ලන්ට කියනවා මේ වගේ පළවිකාවක්. ඔයගොල්ලෝ දැන් අපේ මේ ස්වාමීන් වහන්සේලා බලන්නකෝ බණ දේශනා කර කර කියන්නේ අපිට මොනවද කියලා. නේද? දැන් ඔයගොල්ලෝ එහෙම හිතනවානේ. උන්වහන්සේලා අපිට කියනවා මේවා ටිකක් හිතන්න කියන එක. මොකද අපට දෙන අදහසක් මේක. ඒගොල්ලෝ හිතනවා ඉගෙනගෙන ඉන්නවා අපි මෙහෙමයි. බලන්නකෝ ඔයාලා. ඇත්තටම මේ ඉගෙනගත කට්ටිය තමයි මේ මෝඩ වැඩ කරන්නේ. ඇත්තටම ඒ කියන්නේ හොඳ වැඩ කරන අයට නෙමෙයි මම කියන්නේ 75ක් 80ක් විතර ගන්නවා අර මෝඩ වැඩ කරන එක්කෙනෙක් දෙන්නේ කාය මුළු උගත් සංහතියම ඉවර වෙනවා අපේ ඒකයි ඒක නිසා මම ඔයගොල්ලන්ට මේ කාන්තාවන්ට විශේෂයෙන් පණිවිඩ ටිකක් දෙනවා අනාගතයට බය වෙන්න ඔය මිනිසුන්ගේ කාමයේ අවසන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි ඒ කියන්නේ අපිට දරුවෙක් වෙලා සසරේ අපි ආයේ ඉපදෙනකොට ඔයගොල්ලන් හිතන්න මේ සත්තු දිහා බලන්නකො නේද නිකන් ඔයගොල්ලෝ මේ සත්තු මේ බල්ලෝ බලල්ලු මේ සතුන් බලන්නකො පාරවල් දිගෙත් එක නේද? ඇයි ලැජ්ජාවක් තියෙනවා කියලා ඔයගොල්ලෝ ඔයාලට ලැජ්ජා හිතෙන්නේ නැද්ද? එහෙම දකින්නකොට මොකක් ගැනද ලැජ්ජා හිතෙන්නේ? අර සත්තු මේ විදිහට හැසිරෙනවා. මොකද ලැජ්ජයිද? ඉතින් අපි එතනට බහැලා බලමු. අපි අපිටත් ওই ටික තමයි වෙන්නේ. ඒක නම් සත්‍යමයි. අපිට සත්තු විදිහටම තමයි ඉන්න වෙන්නේ. ඇඳුම් ඇඳගත්තු විදිහට අපි මේ දැන් මිනිස්සෙක් වෙලා ඇඳුම් ඇඳගෙන අපි සත්තු විදිහට ඇසෙනවා. ඔගොල්ලොන් එහෙම පෙන්න දඟලනවා. මිනිස්සුන්ගේ රාගයේ කාමයේ ඇවසුවට පස්සේ ඒ සිටිවිල්ල ඇති වෙන. ඒ සිටිවිල්ල වෙනම හදනවා මේ විශ්වයේ තියෙනවා එහෙම ශක්තිය. වෙනම හැදෙනවා. මම ඒකයි ඔක ඔයගොල්ලන්ට කතා කරලා ලේසියෙන් පෙන්නලා දීලා තියෙනවා. මිනිස්සු 10ක් එක්ක ඇති වෙන සිටිවිලි 10 දෙනෙක් ඇති වෙනවා. ඊළඟට පෙර භවයට අපි ඒක ගෙනියච්චාම සමහර විටක අපි ලස්සන වෙලා ඉපදිලා ඒක අපිට විඳින්න වෙනවා. අවලස්සන වුණත් අපට ඒක විඳින්න සිද්ධ වෙනවා. මේ දරුවෝ බලන්නකෝ නේද ඔය විදේශයේම දේවල් දුරකථනේ දාලා තියෙනවා මමත් ඔය ඉඳ හිට බලනවා අපේ මම ඒකයි කිව්ව මම ඔය කෑම කනකොට තමයි බලන මම ඔය නිකන් අනවශ්‍ය දැන් වෙලාව ඉවර කරන්න කැමති නෑ මම ඒ වෙලාවේ නිදා ගන්නවා ටිකක් ඇත්තම ඔව් ඒ කියන්නේ අපේ මෙයාලා හැම දුරකථන බලනකොට මම කියනවා මේ ඔයගොල්ලෝ බලන්න මම නම් චුට්ටක් නිදා ගන්න. ඔව් මට ඇත්තට මේ නිින්ද තමයි මම ඒ නිින්දේදී මම කරන දෙයක් තියෙනවා. ඒ තමයි භාවනාව. විනාඩි 10කට හරි මම හිත සාන්සුන් කර ගැනීම පිණිස දරා ගැනීම ශක්තිය පිණිස ආසාවෙන් භාවනා කරනවා. හොයන්න පුළුවන්. ආයේ හොයන්න හරිම සරලයි. බුදුදහම මේවා තියෙනවා. ඉතින් ඒකයි අපේ ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බණ දේශනා කරන ඔයගොල්ලෝ බලන්නකෝ ඒ වගේ මොනවා හරි කියනවනේ. අපට හැදෙන්නනේ කියන්නේ. ඉතින් අපි හැදෙන්නේ නැහැ. ඉතින් ඒ අය කට කඩාගෙන නිදහසක් නැහැ. පව්. උන්වහන්සේලාට පව් අපි ඒක ඇහුවේ නැත්තම්. ඒකින්ද මේවා අහන්න. මේ කාන්තාවන් මේවා නතර කරගන්න. සත්තු ගානට හැසිරෙන්න එපා. ඊට වඩා හොඳයි ඔයගොල්ලෝ ඔහොම ඉන්නවට වඩා මම කියනවා අර සත්තු විදිහට මේ පාරේ ගියා නම් බොහොම වටිනවා. එතකොට හිතෙනවා මේ මිනිසෙක් විදිහට ඉන්න සතෙක්. එහෙම කරන්න එපා. ඔයගොල්ලොන් මම මේක විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ වැඩක් නැහැ. එහෙම මම ඔයගොල්ලන්ට කියනවා මා එක්කලා අමනාප වෙලා වැඩක් නැහැ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ එක්ක තරහ ගන්නකො. එතකොට හරි. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට කතා කරන්නේ මේ ඒක ගැන සංසාරේ පුරුදු මේවා. දැන් ඔයගොල්ලෝ එහෙම කරනවානේ. ඔයගොල්ලන් පෙර සංසාරේ ගැන මෙතන ඉඳලා හිතන්නකෝ බලන්න. මං කොහොම ඉන්නේ ඇද්ද? මම අන්න එහෙම හිතුවේ. මම ඔයගොල්ලන්ට කිව්ව එකයි මං ගැන කතා කරලා පුරුදු බලන්න ඕනේ අපි. මම මේ ඉන්න විදියට. එතකොට මං දුප්පත් වෙලා දුක් විඳිනකොට තමයි මට හිතුනේ ඒක. මම මොනවා කරන්න ඇද්ද පෙර සංසාරේ මේ දුකට හේතුව. දුකට හේතුව දීලා නැතිකම හින්දා මං දුප්පත් වෙලා. දීලා නැහැ නේද? දෙන්න තිබිලා නැහැනේ මට. ඒකත් මං ඔයගොල්ලන්ට කියනවා. හැබැයි තිබුණා නම් මං දෙනවා කියලාත් දැන් කියනවා. අවු දෙනවා. එහෙමයි. අපි දෙනකොටත් එහෙම මේ සංසාරේ අපි දීලා කරලා නැත්තම් අපට දෙන්න හිතෙන්නේ නැහැ. ඒකයි. දුප්පත් උනත් මම මෙහෙම හිටියට මේ එහෙම මට හිතුනොත් ආයේ මම කැම වේලා හරි දෙනවා. ඒක මගේ හැටි. එහෙම. මම මේ විදිය තමයි. මගේ දරුවෝ බඩගින්නේ තියලා හරි අද කවුරු හරි ඇවිදින් මං වෙලා පිහලා තියෙන දේ ඉල්ලුවොත් එහෙම දීලා තියෙන අවස්ථාවක් තියෙනවා. මම ඒක ආසාවෙන් කියනවා. මේ පින් දේවල් අපි සතුටින් කියන්න. ඒ වගේම මම ඔයගොල්ලන්ට මේ බණ අහන්න ගියාමත් පන්සලට ගියාමත් ඔයගොල්ලෝ යන චේතනාව හරියට තියාගත්තොත් ඔයගොල්ලෝ දන්නේ විනාඩි 10ට තප්පරයක්වත් ඔයගොල්ලෝ යන දේ අතහැරියේ නැත්තම් ඔයගොල්ලෝ යන්නේ කාරණාව රෝගයකටමයි නම් ආයේ ඉතින් ඒක හැමම තමයි. ඔයගොල්ලෝ එළියට එනකොට අනිවාර්යයි රෝගේ සුවයි. බුදු ගුණ එහෙමයි. සත්‍යයි. ඒකටත් පුරුදු තියෙන්න ඕනේ. අපිට පන්සලට යන්නත් පුරුද්දක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් යන්න බෑ. දැන් හුඟ දෙනෙක් මට කියනවා අයි පන්සල් ගමේ ගියේ නැත්තේ මෙහෙමයි කියලා. මම ඒකත් ඔයගොල්ලන්ට කියනවා.
මං ඒ බොරු දේවල් කියන්නේ නැති දෙයක් ගැන කියන්නේ මට නැති වෙලාවේ මං පන්සලට යන්න ඉතින් බෑනේ මේ වැඩ තියෙනවා. දැන් තියනවා කියන එක නෙමෙයි මං කියන්නේ. හැබැයි දැන් මගේ හිතට වැටුණා. ඉතින් මට ඕන වුණොත් ඉතින් මං යනවා. මං ඒ වෙලාවේ මගේ පන්සලේ වුණා දාන දීලා ඒ දේවල් කරනකොට ඉතින් මට දුප්පත් මට සමිති සමාගම් වලට යන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවේ තුල අපි කීයක් හරි හොයා ගන්නවා. හැබැයි ලැබුණු විනාඩියෙන් හරි මං ප්‍රයෝජන ගන්නවා. දැන් නම් ඉතින් මට ඕනම දැන් යන්නම සිද්ධ වෙනවනේ. මං රෝගීන් කතා කරොත් එහෙම යනවා. ඒක නිසා ඔයගොල්ලන්ටත් මං කියනවා මේ විහාරස්ථානෙට එන්න මං කිරිගල් ආරාමේ තමයි බෝධි පූජා පවත්වන්නේ. එතකොට ඔයගොල්ලන්ට මීට වඩා පැහැදිලිව මං කියලා දෙන්න. මේ කල්පනා භවන බලන්න. බලලා ඔයගොල්ලොන් ඉතින් මට උදව්වක් කරන්න. බලන ඔයගොල්ලන්ට උදව්වක් තියනවා කරන්න. ඔයගොල්ලෝ එන්න. අපි එකිනෙකාට උදව් කරගන්න ඕනේ මිනිස්යන් විදිහට. ඔයගොල්ලන්ට මේ channel එක හරහා මට උදව් කරන්න පුළුවන් ඕන තරම්. බලන්නකෝ බලන උදව්ව මට වටිනවා අනාගතේ. ඒක අනාගතයට වටින්නේ. ඉතින් මගේ දුවට මං ඉතින් අපි අපේ දරුවන්ට අපි මොනවා හරි දෙයක් මොකද අම්මා කියන්න බෑනේ මං ආයේ මෙයාලට අම්මලා වෙන්න මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සසර ගැන කතා කරොත් සංසාර පුරුදු ගැන අපි අපිට හිතලා බැලුවොත් අපිට අපිවත් නැහැ. එතකොට අපි යමක් කරගන්න ඕන අපි විතරක් නෙමෙයි සමාජයටත් යහපතක් වෙන විදියට. ඒකයි මම ඔයගොල්ලන්ට මේ දුරකථන දිගේ හොඳ දේවල් දෙන්න කියන්නේ. තාක්ෂණය හොඳට පාවිච්චි කරන අයට දෙයියනේ කියලා හොඳට හිටිය හැකි. නැති අයට මම දෙයක් කියන්නම්. මගේ ඥාතිය ඒක කියන්නේ මට කීවා කියන්නම කියලා ඒක. ඒ කියන්නේ මේ දඟලනවනේ ඕනාට වැඩිය කට්ටියනේ. අන්න ඒ දඟලන පුජ්‍යලයන්ට මගේ ඥාතිය කියන හරි ඉක්මනට ඒ දඟලනකොට යාලට මේ ආයුෂ කෙටි වෙනවා. ඉස්සර නම් ඉතින් එහෙම ඇති වැඩි වෙලා දැන් නැහැ කෙටි වෙනවා. මොකද ඉතින් අපි කන වස විසත් එක්කම ඉතින් සෑම දෙයකටම මුල් ආරම්භය හැදෙනවා අපේ විසින්. ඒ හින්දා එහෙම කරන්න එපා. ඒක හින්දා අපි හොඳ දේවල් දීලා බලමුකෝ. බලන්නකෝ channel කීයක් තියෙනවද? සමහර අය ඉන්න හොඳ දේවල් කරනවා. මම නම් හරි කැමතියි ඒගොල්ලන්ට සාදු සාදු කියන. ඔය සාදු වචනේත් මම කතා කරනවා මේ සාදු කියන දේ. දැන් ඔය පන්සල් වලට ගිහිලා සමහර අය ඉන්නවා හරි මේ අනිත් අයට ඇහෙයි කියලා නිකන් කතා කරන්නේ නැතුව සාදු කියනව නේද? මම ඒකටත් ඔයගොල්ලන්ට කියලා දෙනවා. සාදු කියනකොට අයියෙන් කට ඇරලා කියන්න ඕන. බුදුගුණ කියන්න කට ඇරලා බය නැතුව කතා කරලා කියන්න සාදු කිය. ඒ තරම් ඒකේ තියෙන ශක්තිය. ඒකෙන් තමයි අපිව දෙවියන්ට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේක දේව පණිවිඩයක්. කවුද කියේ කියලා අහන්න එපා. පණිවිඩයක්. දෙවියන්ට මොනවද ඔයගොල්ලෝ හයියෙන් කෑ ගහලා පින් දුන්නට ඇහෙනවද? බැලුවොත් නෑ ඇහෙන්නේ. ඒක නිසා බුදු ගුණ අහනකොට බුදු වචන ඇහෙනකොට අපි සාදු කියන්නේ. ඒ සාදු කියන හඬ ඒගොල්ලන්ට අනිවාර්යයි ඇහෙනවා. හැබැයි අපේ ප්‍රාර්ථනා අහන්න තියනව නේද? ඔයගොල්ලෝ අනේ මට මේ දේ දෙන්න එහෙම කියලා කෑ ගහනව නේද කට්ටිය? මං ඒ අයට ඔන්න කතා කරනවා. මොකද මගේ ඥාතියා කියනවා එහෙම නෑලු. දෙවියෝ එහෙම කෑ ගහලා අපිට මොනවත් කිරුවට නෑලු. හැබැයි අපි හිතුවොත් අපේ ශක්තිය ඒගොල්ලන්ට දැනෙනවලු. තප්පරයකට හරි ඒ උන්වහන්සේලාට අපි පින් දෙනකොට අපි සිහි කරනකොට විශේෂ දේවල් තියෙනවා. ඇත්තටම දෙවියන්ගේ පිට විශේෂයෙන් අපි කරා ළඟා වෙන සැනින් දේවල් තියෙනවා බුදුදහමෙම තියෙනවා. අපි බුදු ගුණ වලට කතා කරනකොට උන්වහන්සේලාට ඒක දැනෙනවා. ඒ ආසනවල ඉන්න බෑලු කියලා මගේ ඥාතිය හැම කියලා දෙනවා. ඉතින් එයාලා අහපු පුරුද්දද ඉන්න පුරුද්දද දැනන පුරුද්දද මම දන්නේ මම බලන්නේ. හැබැයි මම මේ භව තරණ දිගේ ඔයගොල්ලන්ට මගේ ඥාතිය සහ ඒ බැඳීම සංසාරේ පුරුද්දක්මයි කියන එක කියන ගමන් නැවතත් අපි සසරේ හොඳ දේවල් කරමින් ගියොත් ඉතින් බයක් වෙන්න දෙයක් නැහැ. ඔය මම දවස් එකහමාරක් මේ මල් විකුණුවා. හරියටම වෙසක් පොහොය දිනේ. ඔයගොල්ලෝ බලන්නකෝ මම මේ සංසාරේ මට මේක පුරුදු වෙලා මට මතක් වෙච්ච දේ කියන්නේ ඔයගොල්ලෝ. මම භාවනා කරන්නේ අවුරුදු සෑහෙන ගණනාවක ඉඳලා. ඒ කියන්නේ මම ඒක හිතසුව පිණිස මට ඒක මතක් වුණා කුඩා අවදියේත් මට මතක් වුණා මේ වගේ දෙයක් මට කෙනෙක් කියලා තියෙනවා. හැබැයි කෙනා මට මතක් වුණේ මං කෙනා මතක් කර හිටියේ නෑ. හැබැයි ඒක කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මට වෙසක් පොහොය දිනේ තමයි මගේ මේ භවය ගැන සිහි වෙන්නේ එකපාරටම. එකපාරටම මට සිහි වෙනවා. මට නිකන් නිකන් නිින්දේ හිටියා ඈරුණා මට මතක් වුණා දෙයක් වගේ හැඟීමක්. එකපාර මතක් වුණේ වෙසක් පොහොය දවසක. මං නම් ඉතින් සාදු සාදු කියන එක මට දැනුණා වැටහුණ නිසා. මට ඒක හිතෙනකොට මට ඇඬුණා. මට නිකන් ආසාවක් ඇති වුණා මං ගැන. අයියෝ මම මෙච්චර කල් මං ගැන දැනගෙන හිටියේ නෑනේ. දැනගෙන හිටියා නම් මම මීට වඩා කලින් ක්‍රියාත්මක වෙනවා මේ දේවල් වලට කියලා මට වැටහුණු වෙලේ මං ඇඬුවා. මට ඒක වැටහුණේ කොතනද දන්නවද? මගේ දොර ඉස්සරහා තියෙන අබගසයට ඉඳගෙන භාවනා කරා කියලා මං කිව්වේ. මං දුකටපත් වුණාම ඒ ගහ යටට වෙලා ඉඳගෙන අඬනවා. මෙයාලා හැම නිදි. හැබැයි මං කාටවත් මගේ දුක පෙන්වන්නේ නෑ. මං ওই සින්දු වල එහෙම පුංචි කොටස් ඔයගොල්ලන්ට දාලා තියෙනවා. මං සින්දුවක් දාලා තියෙනවා මේ ශෛලිවයි ජයන්ත මහත්මයාගේ ගීතයක් මම වචන කීපකින් ඔයගොල්ලන්ට දාලා තියෙනවා. ඔබ මා අතරේ
ඉතිරිව ඇත්තේ. ඒක මම ඕගොල්ලන්ට දාලා තියෙන ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේක ආදරණීය ගීතය. ඔව් ආදරණීය. විශ්වයේ ආදරණීය බවට මම මේ ගීතය දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මං ගැන හිතන්න බැරි සමහර දේවල් මේ ගීත මම හඳුන්ලා දෙනවා දුවට පුතේ මේක දාන්න. මේ අය මේ කියන දේ අපට ඕනම විදිහකට ගන්න පුළුවන් නේද? දැන් ඒකේ පුරුද්දක්ද කොහෙද මගේ දරුවා මේ යෙපේද ගිහිල්ලා හිටන් ගායිකාවක් කියන දෙයක් මේ චෛත්‍ය රාජන් වහන්සේ අලලා එයා දාලා තියෙනවා. ඔන්න බලා ගන්නකො දැන් එයාට දැනුණු දෙයක් ඈ. මම ඒකත් ඔයගොල්ලන්ට නෑ ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් වෙහෙර විහාරස්ථානයකට ගිහින් මෙහෙම සින්දුවක් දාලා තියෙනවා දුව. ඔන්න මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන ඕනම දෙයක් ඕනම මතකට ගන්න පුළුවන් කියන දේ. ඉතින් මගේ දුවට ඒකට ඥාතියා බැනලා මේ වාගේ ගීතයක් ඇයි දැම්මේ කියලා ඒ උනාට යටින් එයා මට ඇවිදින් කීවා ඒ ගීතය කොටසක් තියෙනවා. එතකොට ඒ කොටස අපට එයා ඔයගොල්ලෝ නරක පැත්තට හිතුවට ආදරණීය පැත්තට හිතුවට එයා කීවා එයාට වැටහුණු දෙයක් එයා දැම්මා. අර ලාසඳ ආයේ පායාලා කියන ඔයගොල්ලෝ බලනවා ඇති මේක බලන්න කියලා මම ඔයගොල්ලන්ට කතා කරලා කියන මේක නූගත් දෙන්නෙක් කරනවා ඔයගොල්ලෝ බලලා තේරුම් ගන්න කියලා කියනවා. ඉතින් එතකොට ඒකේ කොටසකුත් එයා අරන් තිනවා. අන්න එතකොට ඔයගොල්ලෝ හිතලා බලන්න. ඉතින් ඕනම දෙයක් නරක දෙයක්ුත් අපට නරක නෑ. ඒ ගීතේ ලස්සනයි සුන්දරයි දැන් අයට හොඳයි. ඒ වුණාට ඒක දැන් සාමාන්‍ය මේ දෙයට දාන්න බෑනේ. නමුත් එයා ඒ වෙලාවේ ඒකට ගැළපෙනවා කියලා හිතන සෝබාදහම දෙයකට අලලා එයා ඒක ගත්තා. අන්න ඒකයි. අපි ඕනම දෙයක් අපට ඕන මතකට පාවිච්චි කර ගන්න පුළුවන් වෙන්න. මම මේ ගීත තෝරලා ඔයගොල්ලන්ට විනාඩි 2-3කට බලන්න කියන්නේ මේ channel එක නිකන් කම්මැලි හින්දා. නිකන් කම්මැලි ගතිය හින්දා මේ දැන් මේක බලනකොට බලන්න දෙයක් නැහැ. ආයි හරි කම්මැලි. කම්මැලි අයට හැබැයි මං ගැන හරියට හොයන අයටයි දැනගන්න අයටයි ඔයගොල්ලෝ ගැන හොයන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයටයි කම්මැලි නෑ මේ channel එක අහන්න. දැන් ඔයගොල්ලෝ මේ බණ අහනවනේ මේ උතුම් උන්නාන්සේලාගේ බණ අහනවනේ අපි අහගෙන ඉන්නවා නින්දේ හැබැයි ඔයගොල්ලෝ සමහර අය නැතෙන්ට ගිහිල්ලත් නිදාගෙන ඉන්නව මම දැකලා තියෙනවා ගෙදර වැඩ කරන අයත් විය හැකි. නිදාගෙන ඉන්න හරියටෙන්ට යනවනේ ඒකත් පිනක්. ඉතින් ඒ වාගේ කම්මැලි හිතන්න එපා. මේක ධර්ම කාරණාවක්. මම ඔයගොල්ලන්ට කියනවා මම බණ කියනවා නෙවෙයි. මේ දහමේ තියෙන පණිවිඩයක් මම ඔයගොල්ලන්ට කියන්නේ. එතකොට මේ පණිවිඩ අපි අහනකොට හොඳ සිහියෙන් අහන්න ඕනේ. හොඳ සිහියෙන් අහන අයට ගන්න දේවල් ගොඩාක් තියෙනවා. සමහරට අපිට මේ ඒක නොකිය දැන් සත්තු වුණත් අපි අරන් බලන්නකො නේ. සත්තු දිහා බලාගෙන ඉද්දි ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද මාසාසරි මේ වාගේ හිටියානම් එහෙම මොනවා වෙයිද? ඒ හිතලා බත් ටිකක් දෙන්න ඕනේ. අපිට කතා කරන්නත් බෑ. එයාලා බලාගෙන ඉන්නෝනේ අපි දිහා. ඒ වගේ තමයි අපිට හිතාගෙන බණ වුණත් එහෙම තමයි මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ට බෝධි පූජාවල් වලට එනකොට මම එන්න විදියක් කියනවා ඇත්තමයි ඔයගොල්ලෝ ඒ විදිහට එන්න මම නිර්මාංශව මේ බෝධි පූජාව කරන්නේ සත්‍යය ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මට කොච්චර කලක් වුණත් එහෙම ඉන්න පුළුවන් මම එහෙම තරම් හිත හදාගෙන ඉන්නවා මගේ ඕනම දෙයක් දිහා බලාගෙන මට ඉන්න පුළුවන් විදිහේ හිතක් මම හදාගෙන තියෙනවා ඒක නිසා ඔයගොල්ලන්ට කියනවා මම ඒ වරු තුනටවත් ඕගොල්ලෝ අද උදේටයි ඔයගොල්ලෝ මං කරන දේ සමහර අය නම් ඉතින් එහෙම මස් මාළු ඒක ඒගොල්ලන්ට වැඩක් නැහැ කියන එක මං කියනවා. ඒකත් මං කියනවා. හරියටම ඔයගොල්ලෝනේ දන්නේ මං එන්නේ කොහොමද කියන එක. ඔයගොල්ලෝ නේද චේතනාව දන්නේ. දැන් මගේ ඥාතියා එහෙමයි. රෝගීන්ට කියනවා අය ගෙදරින් රෝගය පිළිබඳ ලියාගෙන එන්න ඔයගොල්ලෝ. ලියාගෙන එන්නකෝ. මගේ ඥාතියා මායම් වෙන්නේ නැති නිසා එයා වෙහෙසටපත් කරන්නේ නැහැ. මම ඒකේ හොඳටම කියනවා මම පෑන් බීදුරුවක් අරගෙන මගේ ඥාතියට එයාගේ මේ ඥාතියන මං කියපුවාම එන්න කියලා එයා ඇවිදින් ඒ දේ කරන්නේ. හිතෙන් මං එන්න කියන්නේ මම මේ හැමෝටම ඇහෙන්න කෑ ගහලා කියන්නේ එයා සැනින් එනවා. මගේ සිතිවිලිනේ. ඉතින් ඒක නිසා ඉතින් මං ඔයගොල්ලන්ට කියන ඔයගොල්ලෝගේ චේතනාව පිරිසිදුවට එන්න බෝධි පූජාවට එද්දී. මා ගැන බලන්න හොයන්න එන්න එපා. ඒකත් මං ඔයගොල්ලන්ට කියන බොහෝ දිනෙක සමහර අය මේ ගෑණි මොකද දන්නේ කරන්නේ යන්න ඕනේ බලන්න කියලා. සමහර අය ඉන්නවා බාටක් දාගෙනමයි එන්නේ බෝධින්නාසේ ගාවට. ඇත්තමයි ලැජ්ජාවේ බෑ මට කියන්න. බෝධියට මේ සමහර අය බාට දාගෙන එනවා. යයි කියන්නකො ඔයගොල්ලෝ හිතනවාද මම මේ හාස්කම් පෙන්නන්න එතෙන්ට එනවා කියලා ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට පෙනෙන්නේ ඒක මට නෙමෙයි මං දැනගෙන ඉන්නේ. ඇත්තමයි. මං දැනගෙන ඉන්නේ මං ගැන දන්නවා මේ උතුම් දහම ගැන දන්නවා යම් තරමකට හැමදේම නෙමෙයි. හැමදේම හොයන්න ගියොත් අපි මේ විශ්වය අතරමං වෙනවා. එක පුංචි දෙයක සත්‍ය මම හොයලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ සත්‍යයි කියන එක මම දැනගෙන තියෙනවා. සංසාරෙත් මං මේ දේවල් කරලා තියෙනවා. ඒ නිසා මට සසර පුරුදු තියෙනවා. ඒ පුරුදු නිසා මං ආසයි මේ දේවල් කරන්න. ඒක නිසා ඔයගොල්ලන්ට අපිහිට දෙන්න මං ඇත්තමයි කැමති. පඬුරුත් ගන්නවා කීයක් හරි. ඒක ගන්නේ මේ බෝධි පූජාවට නෙවෙයි. මං ඇත්තමයි මේ රෝගීන් ආපුවාම ඒකෙන් යම් පඬුරක් මං පන්සලට පරිත්‍යාග කරලා කැටයක් තියෙනවා. ඒකට දාලා එනවා. ඔයගොල්ලෝ බලන්නකෝ ඔයගොල්ලෝගේ කාරණාව ඒ කැටයෙන් සිද්ධ වෙනවද නැද්ද කියලා. මම මේ නිනාසයට කියලා දීලා තියෙනවා මගේ ඥාතියා කියන්නේ. මමත් කියනවා මේ නිනාස මේකේ පඬුරු ඔබ වහන්සේට ගන්න පුළුවන් මාස 3ක් ගියාම. ඔයගොල්ලෝ ඒකට දාන්නකෝ ඕන තරම් දාන්න. දැම්මම මගේ ඥාතියා ගන්නවා 4න් එකක්.
බුදු පියාණන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවලු තමන්ගේ යහපත දියුණුව සියලු දේ වෙනුවෙන් කොටස් 4කට මුදල් වෙන් කරන්න කියලා. තමන් හම්බ කරන. ඔන්න මගේ ඥාතියා ඒ රහස තමයි ඔයගොල්ලන්ට කරලා ඉවරලට ඒ සත්‍ය පෙන්වන්නේ. ඒකත් ධර්මපදයක්. ධම්ම කාරණාව. ධර්ම කාරණාව. මගේ ඥාතියා ඒකයි මං කියන්නේ දේවත්වයෙන් මං සලකනවා හැමදාම. ඒකත් මං ඔයගොල්ලන්ට කියනවා ඊළඟ ඔයගොල්ලෝ මේක දිගටම බලන්න තවත් විනාඩි 5ක් 10ක් යාවේ 30ක් ගිහින් තියෙනවා පැය භාගයක්. ඉතින් බලන්න. මගේ ඥාතියා එහෙම. ඉතින් ඔයගොල්ලොන් හිතන්නේ මගේ ඥාතියා මේ එහෙම කරන්නේ ඒක දන්න හින්දානේ. දන්න හින්දා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලොන් ඇත්තටම එනකොට ඒ කාරණාව සිහිපත් කරගෙන එන්න. ඉතින් ඒ කැටයක් මම පන්සලේ විහාරස්ථානයේ තියලා තියෙන උන්වහන්සේලාට කිව්වා මම රෝගීන් ආවොතින් රෝගියාගේ කාරණාව ඒ කැටයට දාන්න කියලා ලියලා. දාලා තමයි ඔයගොල්ලෝ මගේ ඥාතිය මුණ ගැහෙන්න ඕන. අන්න ඔයාලට හරියටම දේ දැනගන්න පුළුවන්. කාරණාව ලියාගෙන එන්නකෝ. කැටයක් තියෙනවා එහෙ. පඳුරකුත් අරගෙන එන්න. හැබැයි ඥාතියට පඳුරෝ එක ගුරු පඳුරක්. ඒක වෙනම තියන්න. ඒ පඳුරෙනුත් මම කැටයට දාලා ඉන්නේ ඔයගොල්ලෝ දාන්න. මට මුදල් හම්බ කිරීම නෙවෙයි. හැබැයි මම මුදලක් මගේ ඥාතිය ඒක ඉල්ල ගන්නවා. මං එහෙම තමයි. යාට මං ණය ගැටේනේ ඉතින්. ඒ ණය තමයි මම මේ පහන් ආලෝක වලින් උන්වහන්සේලාට මේ දෙන්නේ. ඒ කියන්නේ දෙවි දේවතා උන්වහන්සේලාගේ කැටයක් මට වෙනම මගේ ඥාතිය හදලා තිබුණා. ඒ කැටෙන් තමයි මම මේ සියල්ල කරන්න කියලා ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ. එහෙමයි. ඉතින් මං ණයක් තමයි මේ ගෙවන්නේ. ඇත්තම කතාව. ඉතින් මම මේක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ගියොත් මට පැය ගණන් පැහැදිලි කරන්න පුළුවන්. ඇත්තමයි මට එහෙම කියන්න පුළුවන්. මං හොයාගත්ත මගේ දේවල් මං කියන්නේ කාගේවත් දේවල් නෙමෙයි. ඔයාලට මේක සත්‍ය වශයෙන්ම දෙන්න මං උත්සාහ කරනවා. මම මේ භවතරණ දාලා මේ සියල්ල කරලා මේ හැම දෙයක්ම කරලා කරන්නේ සමාජයට යහපතක් කරන්න. ඔයගොල්ලන්ට. ඉතින් මේක ඔයගොල්ලෝ බලන්න. එතකොට ඔයගොල්ලන්ට ඇත්තමයි මේක අහනකොට ඔයගොල්ලන්ට වැටහෙයි මම එන්න ඕන මේ බෝධි පූජාවට මේ රෝග සුව කරගන්න හිතහඬ ඔයගොල්ලෝ. එතකොට මගේ ඥාතිය ක්‍රම කීපයක් කියලා දෙනවා මේ විශ්ව හරිය. සමහර වෙනවා නාන්නේ නැහැ, සමහර වෙනවා තෙල් දාන්නේ නැහැ ඔළුවට, සමහර වෙනවා කෑම කන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන්නක බලන්න රෝගී වෙන්නේ නැද්ද? බෙහෙත් බොන අය කෑම නොකෑවොත් මොනවා වෙයිද? දැන් කියන්න බලන්න ඒකත් මම කතා කරනවා ඔයගොල්ලන්ට. බලන්න දැන් බෙහෙත් බොන අය හරියට කෑම වේලක් නොකා හිටියොත් කොහොම වෙයිද? මම ඔයාලට කියනවා. ඇත්තමයි වකුගඩු වලට බලපානවා. මේවා හරහා මම ගොඩාක් දේවල් දෙන්න උත්සාහ කරනවා ඔයගොල්ලන්ට. ඇත්තමයි. නාන්න නැතුව හිටියොත් ඔයගොල්ලෝ මොනවා වෙයිද නේද? වෛද්‍යවරු ඉතින් හිටියට වැඩක් වෙයිද එතකොට නේ? තමන්ගෙන් කරන්න ඒකයි වෙදකමයි හෙදකමයි දෙකක් තියෙනවා. අපි කරගන්න ඕන එකක් නේ ධර්ම කාරණාවක් ඒක. තියෙනවා. අපි කරගන්න ඕන. අනුන්ට නම් දීලා ඉන්දිපා එකත් දොස්තර මහත්තයාට කියනවා බෙහෙත් හොඳ නෑ අප්පා. දොස්තර මහත්තයා කියනවා මෙව්වා බීලා ඉවලා හිටන් හොඳට නාන්න කියලා. ඔයාලා නානවද? ඔන්න මං ඒකත් ඔයගොල්ලන්ට දැන් කියනවා. වෛද්‍යවරුන්ගේ පැත්ත මං ගන්න නෑ කියලා කිව්වා. නමුත් වෛද්‍යවරයා කියන කොටසක් ඒක ඇත්තමයි. ඒ පැත්තෙත් හිතන්න ඕනනේ අපි. මගේ ඥාතියත් ඕක කියනවා. දැන් ඔයාලට බෙහෙත් දෙනවා. ඔයගොල්ලෝ මේ බෙහෙත් බීලා මහත්තයා කියන හොඳට නාන්න කියලා. ඔයගොල්ලෝ සෙමට බයයි. එහෙම සෙමට බය ආයට මං කියනවා සෙම අපට ඕන. පිළිගන්නවද ඔයාලා? මගෙත් එහෙම පැත්තක් තියෙනවා කියලා. වෛද්‍යවරුන්ගේ පැත්තනේ මම ඔන්න හෙලි කරලා දෙනවා ඔයගොල්ලන්ට සත්‍යමයි. බෙහෙත් බොනකොට සැරයි බෙහෙත්. ඒකනේ අපිට ඉංග්‍රීසි බෙහෙතෙන් රෝග සුව වෙන්නේ නේද? බෙහෙත් සැරට දෙන හින්දා හෙම්බිරිස්සාව හොඳ වෙනවනේ. හෙම්බිරිස්සාව හොඳ වෙනවා. සෙමට බයයි කට්ටිය. එළියට බහින්නේ නැහැ, වැස්සට තෙමෙන්නේ නැහැ. එතකොට මොනවා වෙයිද? ඒකයි ඒ හින්දා මේ මගේ ඥාතිය ඔයගොල්ලන්ට මේ රෝග සුව කරගන්න යම් දෙයක් කියලා දෙනවා මේ මිනිස්යාගේ පැත්තෙන් කරන්න. දැන් මාත් එක්ක වෛද්‍යවරු තරහ වේද දන්නේ නැහැ. ඊළඟට බෙහෙත් නැහැ. එහෙම නෙමෙයි වෛද්‍යවරයා කියන දේ අපි කියන්නේ. වෛද්‍යවරයා දන්නවා මේ බෙහෙත් ඔයගොල්ලන්ට දුන්නාම සැරණ ඒකට නාන්න කියන්නේ. ඔයගොල්ලෝ ඒක කරන්නේ නැහැ හැබැයි. ඔව් මේ අදුෂ්මාන කතාවත් මෙන්න මෙහෙමයි කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලිවම කියනවා. අදුෂ්මාන දේවල් තියන අය පිළිගන්න මෙන්න මේ දෙයක් සිද්ධ වෙනවා. ඔන්න දැන් අදුෂ්මාන දේවල් වලත් බලපැවැත්මක් මං මගේ ඥාතියා ඉන්න නිසා ඔන්න ඔයගොල්ලන්ට කියලා දෙනවා. නාන්න හිතෙන්නේ නැහැ. අදුෂ්මාන දේවල් තියන අය හිතා ගන්න මට එහෙම දෙයක් තියනවාද කියලා ඔන්න මගේ බෝධි පූජාවල් වලට එන්න පැහැදිලි ආරාධනයක් මම කරනවා. අදුෂ්මාන දේවල් හිතෙන අයට නාන්න හිතෙන්නේ නැහැ. මේ වෛද්‍යවරුන්ගේ පැත්ත නෙවෙයි වෛද්‍යවරුන් මේක පිළිගන්නේ නැහැ. මොකද වෛද්‍ය පැත්ත ඕක පිළිගන්න බෑ ඒගොල්ලන්ට. ඒක එහෙම සත්‍යයි.
ඒක ඉංග්‍රීසි බේත් ඒ සත්‍යනේ. ඒගොල්ලෝ ශරීර කපලා කොටලා ඒවා හොයලා බලලා ඒගොල්ලෝ දන්නනේ පැත්ත. හැබැයි අදෘශ්‍යමාන දේවල් ගැමි අයත් දන්නවා බොහෝ දෙනා දන්න නාන්න හිතෙන්නේ නැහැ. අතපය ටිකක් හොදාගෙන ඉන්න හිතෙනවා. අර ජරාව පිට වෙන කිසිම ස්ථානයක් සෝදාන්නට සිතෙන්නේ නැහැ. තේරෙනවද මම ඔයගොල්ලන්ට මේක කියනවා හොඳටම පැහැදිලිව ඇත්තමයි මම පැහැදිලිවම කතා කරනවා. ඔයගොල්ලෝ ඊට පස්සේ බණී මට ඉතින් දැන් ඔයා ඔව් මගේ ඥාතිය මට කියන්නේ ඉතින් මේවා තියෙන අය එන්න බෝධි පූජාවල් වලට මේ වගේ පුරුදු තියෙන්න පුළුවන් ඔයගොල්ලන්ට මම ඒක කියනවා. නාන්න හිතෙන්නේ නැහැ හරිම කම්මැලිකමක් හිතෙනවා නිදා ගන්නම හිතෙනවා. සමහරු කියනවා සීනි කියලා. ඔව් වෛද්‍ය පැත්තෙන් ඔන්න සීනි. මගේ පැත්තෙන් නම් නැහැ. මගේ ඥාතිය කියනවා නැහැ. ඔය හැමදේ හරි ඒ දෙකම එකට එකතු කළ කල බුදුදහමමයි තියෙන්නේ. මේ බුද්ධ මේවැයකමයි තියෙන්නේ. ඒකයි මං කියන්නේ සත්‍යමයි. ඒ හින්දා දිගින් දිගට අපි කතා කරන්න අවශ්‍ය නැහැ. මං ඔයගොල්ලන්ට මගේ බෝධි පූජාවල් වලට එන්න කියනවා. ඔයගොල්ලෝ ඇවිදින්න බලන්න මේ විශ්මිත දේ කියලා කියනවා. එනකොට පඳුරු අරන් එන්න කියලා මම කියනවා ඔයගොල්ලෝ. පඳුරු මේ ලක්ෂ ගණන් නෙමෙයි ඔයගොල්ලෝ හම්බ කරනවා නේද කීයක් හරි. පන්සලට එනකොට හිස් අතින් නෑවිත් ඔයගොල්ලෝගේ රෝගයකට උත්තරයක් එහෙමන් තියලා තියෙනවා. ඒ උත්තරේට ඔයගොල්ලෝ සතුටු වෙනම් කැමති නම් ඔයගොල්ලෝ යම් පඳුරක් දාලා නිකම්ම හැමදේම කරගන්න හිතන්න එපා. ඔය දේවාල වලට යන අයත් දන්නවා ඒක. නිකන් ගිහිල්ලා අපි කතා කරාට නම් ඇවිදින්න එයාලා කතා කරන එකක් නැති. ඉතින් මම මේ නාතිය ගෙන්නගෙන කරන්නේ එයාලා අපි නිකන් දැන් ඔයගොල්ලන්ට හිතෙනවනේ මාව මැරුවා වගේ තමයි එයා ඒ පීඨ ඔයගොල්ලන්ට අරන් දෙන්නේ. එතකොට එයා කියනවා සෑම ලේ බිඳුවකම මට මගෙන් ඒ කියන්නේ පිච්චෙනවලු. වතාවකට එයා එනකොට එක ලේ බිඳුවක් ගානේ පිච්චෙනවලු. නේ 80න් ඉන්න මොනවා වෙයිද කියන්නකෝ ඔයගොල්ලෝ බලන්න නිකන් හුස්ම හිර කරගෙන ඔයගොල්ලෝ වතාවක් ඉන්න බලන්න. ඔයගොල්ලන්ට ලේ ගමනාගමනේ හිටිනවනේ. එන්න එයා ආපුවාම එහෙමලු. ඉතින් මම ඔයාලට පැහැදිලි කිරීම කරනවා මේක දිගටම ඔයගොල්ලන්ට මම මේ channel එක අහන්න කියලා කියනවා. ඔන්න මම අදට කතාව නවත්තනවා විනාඩි 35ක් විතර 36ක් විතර ගිහිල්ලා ඉතින් කල්පනා භවනේ සමුගන්නවා ආයිබුවන් කියලා මගේ බෝධි පූජා වලට එන්න ඇවිල්ලා ඔයගොල්ලෝ සත්‍ය බලන්න කියලා කියන ගම ආයිබුවන් කියලා සමුගන්නවා කල්පනා භවනේ